අපි දෙන්නම හිටවමු. ඔන්න අපි උදේම පටන් ගත්තා බෝධීන් වහන්සේට උඩ කොටසේ තන පිඩලි ඇල්ලීමේ කටයුත්ත. එතකොට මෙතන අද හවස් වෙද්දී අපි සම්පූර්ණ වැඩේ ඉවර කරගන්න බලාපොරොත්තු වෙන තමයි අද ඉන්නේ. ඔන්න දැන් මේ වෙනකොට භාගයක් අපි ලස්සනට තන පිඩලි ගැසීම් විතරක් ඉවර කරගෙන තියෙනවා. මේ විදිහට තමයි දැන් භාගයක් ඉවර කරපු තැන තියෙන්නේ. අපි බලමු කොහොමද. අම්මත් ඔන්න මල් හදන්න අපිට උදව් කරනවානේ. ගලක් හරි ඇදලා සහයෝගය දෙනවා. අපි මෙන්න මේ කොටස අයියට නෝකමදි ඔයා මේ මර ලොකු බැමිකල් ගේන්න ඕනේ. අපිට අරන් ආවද? මේක අතරම සතියකට කලින් වුණා නම් හාමුදුරුවෝ රාපු ප්‍රවාහන හැටියට දැන් මල් පිරීලා මේ. ලස්සනයි. එහෙමද අරන් ආවේ? මගින් ගත්තා. අන අදියරට ළඟා වෙලා තියෙන්නේ. ඔව් සාදු තමයි. මෙන්න මේ විදිහට බෝධියෙන් උඩ කොටසෙත් තන පිටලි එහෙම අල්ලලා ඔන්න වැඩේ දැන් ඉවර කරගෙන යනවා. මේ ඇවිල්ලා අපේ සඳගිරි සෑයට නැගෙනහිර කොටස. ඔන්න අපේ අම්මත් දැන් රෝසමල් හිටවන්න යන්නේ අපේ බෝධිය ළඟ කොටස. රෝසමල් පැලයක් හිටවමුද අම්මා? ඈ? අම්මටයි වගා පුළුවන් නේ හොඳට. අපි අද ඔන්න උදෙන්ම ලැහැස්ති බෝධීන් වහන්සේට උඩ කොටසේ අපි දැන් ඔන්න පිටල් ටිකේ මල්ලලා පේනවනේ මල්. ඔව්. පිටල් ටිකේ මල්ලලා ඔක්කොම වැඩ ටික ඉවර වුණා. දැන් මල් පැලත් හිටවීම කටයුතු කරලා දැන් මල් පැල සිටුවීම අවසන් කරන්න ලැහැස්ති වෙන්නේ. එදා ඔය අම්මලා හදපුවා නේද? ඒව හැදුවේ මැරෙයි කියලා. දැන් මෙතන හිටවනවා. දැන් ඉවර කරන එක තව ටික ඉවරයිනේ. අද ඔන්න අපේ ගාඩන් එකේ වැඩේට අම්මත් ගෙන්න ගත්තා. පැලයක් හිටවමුද? හිටවමු. මොන පැලයක්ද? රෝස පැලයක්. අම්මා කැමති රෝස පැලද? අපි අම්මට කහ පාට රෝස පැලයක් ඉතුරු කරලා තියෙන්නේ. යන්න එන හිටවන්න. යා. ඔන්න අපි අම්මා අදිනුත් රෝස පැලයක් දැන් ඉඳන් ලැහැස්ති වෙන්නේ. අම්මා අදින් හින්දුත් කොහොමත් මල් හැදෙනවා. හිටවන්න. අපි දෙන්නම හිටවමු. හරි. පස් ටිකක් ගන්න. දාමු. මදි නේද? චූට්ටක් දාගමු. උඩ කොටසේ ඔන්න වැඩ ටික සම්පූර්ණයෙන් දැන් අපි ඉවර කරගෙන තියෙන්නේ. ඔන්න බෝධීන් වහන්සේගෙන් ඉහළ කොටසේ වැඩෙත් සම්පූර්ණයෙන් අපි ඉවර කරගත්තා. අන්දර පැල ටික ඉඳගෙන ඊට පස්සේ තන පිටල ටික දාලා රෝස පැල ටික දාගෙන ඒ වගේම කූණ්ඩලු පාත්තිත් එලාගෙන ඒ වැඩේ අපි දැන් ඉවර කරගෙන තියෙන්නේ. ඉතින් සඳගිරි සෑය වන්දනා කරන්නට පැමිණි සදහවතුන් අරගෙන ආපු රෝස පැල අපි මෙතනත් අපි රතු වර්ණය ඊට පස්සේ කහ පාට විවිධ වර්ණයන්ගෙන් යුත් මිශ්‍ර රෝස පැල ගොඩක් ඊට පස්සේ සුදු පාට රෝස පැල ආදී වශයෙන් සම්පූර්ණයෙන් වැඩිපුර මෙතන සුදු පාට රෝස තමයි අපි ඉඳලා තියෙන්නේ. එතකොට සඳගිරි සෑය වඳින්න පැමිණි අපේ සදහවතුන් ඒ වගේම විවිධ අය සඳගිරි සෑයට එවපු රෝස මල් වර්ණ ගණනාවකින් අපි බෝධීන් වහන්සේට ඉහළ කොටසේ මේ වන විට හිටවලා සම්පූර්ණයෙන් ඉවරයි. ඒ වගේම කූණ්ඩලු පාත්තින හැදෙන්න පොඩි කාලයක් ගත වෙයි. කූණ්ඩලුත් අපි ලස්සන හැඩයකට කහපාට වර්ණ ටික වෙනම මැදට දාලා ඊට පස්සේ තැඹිලි වර්ණයේ වටේ ලයින් එකක් විදිහට දාලා මෙතන ඔන්න වැඩ ටික අපි දැන් ඉවර කරලා තියෙන. ඒ වගේම ජලයේ බෙදා හැරීමට ඕන කරන ජල නල පද්ධතිත් ඔක්කොම ඉවරයි රෙඩි. දැන් අපිට මේ කොටස ඔන්න 100%ක් සම්පූර්ණයෙන් ඉවර කරගත්තා. ඉතින් ආරාධනා ස්තුතිවන්ත වෙනවා සඳගිරි සෑයේ මේ මල් පැල ගැනීමට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න අපේ විදේශගත සහ ලාංකික බොහෝ පිරිසක් මල් පැල මිලදී ගැනීම, තන පිළිලි මිලදී ගැනීම ආදී කටයුතු වලට මූල්‍යමය දායකත්වයන් ලබා දුන්න. ඒ හැම දෙනාගේම ආධාර උපකාර යොදාගෙන, තන පිළිලි යොදාගෙන, ඒ වගේම රෝස පැල ගොඩක් අය එවලා තිබුණා. ඒවත් යොදාගෙන අවශ්‍ය අනිකුත් මල් පැල මිලට ගනිමින් තමයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් මල් පැල එවපු අය, ඒ වගේම මල් පැල මිලදී ගන්න ආධාර උපකාර කරපු හැම දෙනාටම
ස්තුතිවන්ත වෙන ගමන් මේ වෙලාවේ නැවතත් අවසන් වශයෙන් මතක් කරනවා සඳගිරිසෑය වන්දනා කරන්නට පැමිණෙන අය රොබරෝසියා ආජන්ටිනා ඊට පස්සේ ජකරැන්ඩා බෝගන්විලා කටු නැති හොඳට ලොකු මල් හැදෙන පඳුරු හැදෙන බෝගන්විලා මල් පැල හෝ සුදුසු මල් පැල ප්‍රමාණයක් අරගෙන එන්න කියලා ආරාධනා කරන විශේෂයෙන් මල් පිපෙන පැල වර්ග. ඒ වගේම ගේනකොට එකම වර්ගයකින් ගේන්න මල් පැල ඔබ 50ක් ගේනවා නම් එකම වර්ගයකින් එකම වර්ණයකින් ඒ 50 අරගෙන එන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම පුළුවන් අය මේ විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. අද අයියා කොහෙද ගම කිව්වේ? වැල්ලවායෙන් ආපු අයියා කෙනෙක් දැන් දවස් 4ක් අපිට ශ්‍රම දාණයෙන් උදව් කරනවා. සඳගිරිසෑ ව්‍යාපාරික වැඩමුළුවට කීවෙනි වැඩමුළුවටද අය? 11 වෙනි වැඩමුළුවට ආපු කෙනෙක් තමයි සාන්තය. සාන්තය දවස් 4ක් මේ ස්ථානයේ මල් පැල සිටුවීමට උදව් කරනවා. මේ ඉන්නේ වැල්ලවායේ ඉඳලා අපේ ශ්‍රම දානට ආපු අයියාගේ නම සාන්ත. කවුද? සාන්ත අයියා. ඉතින් හරිය. සාන්ත අයියා දවස් දැන් 4ක් එක දිගට සඳගිරිසෑයේ මල් පැල හිටුවීමට ශ්‍රම දායකත්වයේ ලබා දෙන්න අපේ කණ්ඩායමට අත්උදව් සපයනවා, උදව් කරනවා. ඉතින් පුළුවන් අය රට වටේ සිටින තරුණ කණ්ඩායම් වැඩිහිටිය අය පුළුවන් හැමෝම මල් පැල හිටවන්න Tamanගේ කණ්ඩායමත් එක්ක දවසක් දාගෙන හන්තානට එන්න කියලා ආරාධනා කරනවා. පුළුවන් අය මල් පැල අරගෙන එන්න, පුළුවන් අය ශ්‍රම දානට එන්න. ඒ වගේ මේ දෙකට සම්බන්ධ විය නොහැකි අපේ විදේශගත සහ ලංකාවේ අනෙකුත් පළාත්වල හිතවතුන් හිතමිතුරන් මල් පැල පුළුවන් ප්‍රමාණයකට තන පිඩලි ආදී දේවල් වලට ඔබේ පින්බර දායකත්වයේ පරිත්‍යාගය එකතු කරන්න පුළුවන් කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න කියලා අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි.